සුපදසක් හැමෝටම. ඉති මේ වීඩියෝ එක කතා කරන්නේ කොහොමද අපි ඇඩ්මින් පැනලේ පැත්තෙන් ප්‍රොඩක්ට් සෙලින් හිස්ටරි පේජ් එක කොහොමද ඩිසයින් කරගන්නේ කියලා. මේ තියෙන අපේ ට්‍රාන්සැක්ෂන් හිස්ටරි පේජ් එක. ඉතින් මේකෙදි මුලින්ම අපිට බලන්න පුළුවන් ප්‍රොඩක්ට් සෙලින් හිස්ටරි කියලා ටයිටල් එකක් දාගෙන තියෙනවා. ඒ වගේම රයිට් සයිඩ් එකෙන් print report කියලා බටන් එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන රේට් එක බලා ගන්න පුළුවන් විදිහට දාන්න තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ප්‍රොඩක්ට් කාඩ් හතරක් බලා ගන්න පුළුවන්. රෙවිනියු එක, වොලියුම් එක, පෙන්ඩින් වගේම ටුඩේ කියලා. ඒ වගේම මෙතන ෆිල්ටර් සයිට් එක බලා ගන්න හදාන්න තියෙනවා. මෙතනදී බයර් ඉන්න සයිඩ් එක වගේම බයර් කියන එක සෙලෙක්ට් එකෙන් අපිට සර්ච් එක කරගෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඩේට් එක ගන්න ෆිල්ටර්ස් දාලා බලා ගන්න පුළුවන්. මෙතනදී බටන් තුනක් හදාගෙන තියෙනවා. transactions, pending deliveries and today sales කියලා. මෙතනදී තැන්ට front end එක විතරයි හදලා තියෙන්නේ අපි. තාම back end හදලා නැහැ. මෙතන අපි product එක list කරලා තියෙන්නේ table එක විදියට. මෙතනදී product ID එක වගේම date එක බලා ගන්න පුළුවන්. ඒ වගේම product info එක, seller name එක, buyer විස්තර ටික, ඒ වගේම cost එක වගේම delivery charge එක, ඒ වගේම delivery state එක වගේ maximum එක බලා ගන්න පුළුවන් විදියට. මෙතනදී product name එක, product category එක වගේම product එකේ picture එක අප්ලෝඩ් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි admin panel එකේ sections කියන design page එකේ design එක හදාගෙන තියෙන්නේ මේ විදිහට. අපි යන් අපේ code එක බලන්න. මෙතන head එක ඇතුලේ තියෙන්නේ user page එකේ main content එක විදිහට පේන්නේ නැති page එකට අදාළ setting වගේ resources ටික. මේක responsive design වලට වැදගත් විදියක්. ඒ වගේම මෙතන title එක දාගෙන තියෙනවා transaction historian deliveries special planning කියලා. මේක browser tab එකේ තියෙන title එක තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන link එකකින් තියෙනවා website එකේ browser tab එකේ තියෙන small icon එක. මෙතන එකකින් icon file එකේ location එක දෙනවා. මේක Tailwind CSS framework එක තමයි යොදාගෙන තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ website එකේ body එකේ font එක. මේක ඇතුලේ තියෙන CSS වැඩ කරන්නේ web page එකේ print කරන අවස්ථාව විතරයි. ඉතින් මෙතන sidebar කෙනෙක් හදාගෙන තියෙනවා description කියන name එක. ඒ වගේම control එක තියෙනවා. මෙතන හදාගෙන තියෙන අපේ dashboard කෙනෙක් ක්ලික් කරපුවම අපේ admin dashboard එක කියන file එක page එකට එනවා. ඒ වගේම මෙතන ක්ලික් කරන බටන් එක ක්ලික් කරාම admin user.php කියන page එකට එනවා. ඒ විදිහට තමයි transactions කියන එක ක්ලික් කරාම admin transaction.php කියන page එකට අපි අරගෙන යන්නේ. ඒ වගේම මෙතන open admin message model කියන function එක call කරන එකෙන් support messages model එක open කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී admin first name එක HTML එකට print කරනවා. මෙතන logout ක්ලික් කරාම ඒ page process එකට යනවා. ඒ process එකෙන් logout session destroy කරන logic එක තියෙනවා. sidebar එකෙන් පස්සේ තියෙන්නේ main page area එක. මෙතන හදාගෙන තියෙනවා page එකේ උඩම header එක. මෙතන මම අක්කරකට title එක selling history කියන විදිහට කියනවා දාගෙන තියෙනවා. ඒ වගේම print report කියන බටන් එක හදාගෙන තියෙනවා මේ විදිහට. මෙතනදී මම හදාගෙන තියෙනවා PHP date function එක. මෙතනදී current date එක print කරනවා. මෙතන status right එක හදාගෙන තියෙනවා මේක හතර responsive layout එකකින් පෙන්නනවා. මෙතනදී දෙවෙනි කෙන part එක තමයි මෙතන හදාගෙන තියෙන්නේ. ඒ වගේම total item sort කියන එක මම හදාගෙන තියෙනවා. මෙතනදී pending delivery කියන part එක මම හදාගෙන තියෙනවා. daily sales කියන part එක මෙතන හදාගෙන තියෙනවා. මෙතන filter කළාම item count එක මෙතන දාන්න හදලා තියෙනවා. ඒ වගේම filter transaction වල total value එක මෙතන update කරන්න හදලා තියෙනවා.
පේන්ටින් යිටම්ස් කවුන්ට හොඳ අප්ඩේට් කරන්න හදලා තියෙනවා වගේ රියල් ටයිම් ස්ටේටස් ලේබල් හදාගෙන තියෙනවා යූසර් ට්‍රාන්සැක්ෂන් සර්ච් කරන ඉන්පුට් එක හදාගෙන තියෙන විදිහට ඒ වගේම මෙතන ඉන්සර්ට් එකකුත් හදාගෙන තියෙනවා මෙතන ඩේට් ඉන්පුට් එකේ ස්ටාර්ට් ඩේට් එක වගේම එන්ඩ් ඩේට් එකක් මම ඉදලා හදාගෙන තියෙනවා මෙතනදී ක්ලියර් ෆිල්ටර්ස් කියන එක ෆිල්ටර්ස් කියන බටන් එක හදාගෙන තියෙනවා මෙතන ටැබ් බටන්ස් කන්ටේනර් හදාගෙන තියෙනවා මෙතන කියන්නේ මේ බටන් එකේ කැටගරි එක ඕල් කියලා පෙන්ඩින් ට්‍රාන්සැක්ෂන් වගේම ටුඩේ ට්‍රාන්සැක්ෂන් ටික මම ඉදලා හදාගෙන තියෙනවා මෙතන හදාගෙන තියෙන්නේ ට්‍රාන්සැක්ෂන් ටේබල් එක මෙතන ට්‍රාන්සැක්ෂන් ඕඩර් ප්‍රොඩක්ට් ඉන්ෆෝ සෙලර් බයර් shipping info cost delivery status action කියලා කොලම් හතක් හදාගෙන තියෙනවා මෙතන first transaction එක හදාගෙන තියෙන මේ විදිහට order id එක date එක order date එක වගේම time එක අපේ product එකේ image url එක මෙතනදී product image එක load කරනවා මෙතනදී product name එක වගේම product category එක මම ඉදලා හදාගෙන තියෙනවා එතනදී seller ගේ name එක හදාගෙන තියෙන මේ විදිහට ඒ වගේම මෙතන buyer details ටික මම ඉදලා හදාගෙන තියෙනවා buyer ගේ name එක email එක mobile number එක මම ඉදලා හදාගෙන තියෙනවා ඒ වගේම buyer shipping address එක තමයි මම ඉදලා හදාගෙන තියෙන්නේ මෙතන price එක හදාගෙන තියෙනවා product price එක වගේම delivery price එක මෙතනින්ම හදාගෙන තියෙන මේ විදිහට මෙතනදී delivery status එක හදාගෙන තියෙනවා මෙතන pending transaction එක delivery කරන්න බටන් එක හදාගෙන තියෙනවා ඉතින් මේ තියෙන්නේ අපේ දෙවෙනි transaction එක ඒකෙත් කලින් වගේ තමයි අපි හදාගෙන තියෙන්නේ ඉතින් මෙතනදී ස්ටේටස් එක අපිට වෙලා තියෙන ඩෙලිවරි කියලා second transaction එකේ ස්ටේටස් එක ඩෙලිවරි ඒ නිසා බටන් එක මාක් පෙන්ඩින් කියලා තියෙනවා ඒකෙන් ස්ටේටස් එක ආපහු පෙන්ඩින් කරන්න වෙනස් කරලා තියෙනවා ඉතින් මේ විදිහට තමයි මගේ transaction page එක content එක හදාගෙන තියෙන්නේ ඉතින් අද අපිට මේ පාට විතර කතා කරන්න තියෙන්නේ තවත් වීඩියෝ එකක් ඊළඟට